මගේ ළමයාටයි අපිටයි පාඩු වෙන්න දෙන්න. පුතේ අද ඉස්කෝලේ ටික කරාද? අද ආවද ඔයාගේ යාළුවා? එයාලගේ අම්මා කියලා තියෙන්නේ ඔයාගේ කෑම එයාට දෙන්න එපා කියලා. ඔයා දෙයාට කෑම දුන්නද? දුන්නා? අනේ පුතේ යත් එක්ක බෙදාගෙන කන්න එපා. එයාලා අම්මා කැමති නෑ ඒකට. හොඳද? මගේ පුතා හොඳයිනේ. මම පුතා ආස දෙයක් තියෙනවා නම් ගෙනත් දෙන්නම් ඈ. අයියාලගේ කෑම කන්න එපා. එයාලගේ අම්මා මට දැන් දෙතුන් පාරක් කිව්වා පුතේ. ඒකයි. අයි කන්න එපා. මොන මින්නේ හියක් කරයිද දන්නේ ආද ඇවිල්ලා. පුතේ අනේ හා පැත්තේ ගෙදර අර ඔය ආස නැන්ද? එයා පුතේ ඔයාට බිස්කට් එකක් ගෙනත් තිබ්බා. මම ඉතින් ඔයාට ඒක තිබ්බා. තව තියෙනවා. පුතේ අර සතුන්ගේ අම්මා නේද එන්නේ? නෝනා මේ ඉන්නේ ඇත්තටම ඔයාට කියන දේවල් තේරෙන්නේම නැද්ද මම? මම කියලා තියෙනවා ඔයා උයන ඔය එක එක දේවල් මේ මගේ ළමයාට දෙන්න එපා කියලා. කොච්චර කිව්වත් ඔයා කරන්නේ මේක. මං ඇහුවා නෝනේ මං ඇහුවා. මේ ළමයා අදත් මේ කෑම ටිකක් දීලා තියෙනවා කියලා. ළමයාට. අනිත් එක අපේ ළමයින්ට ඔයාලා ඔයන කෑම කාලා පුරුදු නැහැ කොහොමදවත්. පුතේ අනේ පුතේ ඔයත් මෙයා දෙන ඒවා කන්න එපා පුතේ. අනිත් එක තමුසේගේ තාත්තට ගැලපෙන ඉස්කෝලේකට දානවා ওই ළමයාව. අනේ ඔහොම කතා කරන්න එපා මැඩම්. ඔහොම කතා කරන්න එපා. ගොඩක් දුක් විඳලා අපි මේ ළමයාවත් ඔය ඉස්කෝලේට දාගත්තේ. ඔහොම කතා කරන්න එපා. යාද මම දැන් මේ තුන්වෙනි පාර ඇවිල්ලා කියන්නේ. මම මේ ක්ලාස් ටීචර් කියලා මාරු කරනවා. ළමයා වෙන ක්ලාස් එකකට. නැත්නම් ඔයා මාරු කරගන්න. පුතේ අය මෙයා දෙන කෑම කන්න එපා පුතේ අය. ළමයි කින මම මෙහෙම කියන්න ආවේ. මම එකෙක් වගේ නම් දන්නව කරන්න ඕනේ වැඩේ. කරුණා කරලා කියන්නේ. ඔයාට තේරෙනවනේ. දෙයක් කිව්වම තේරෙනවනේ. තේරුම් ගන්න පුළුවන් මොලයක්වත් තියෙනවනේ නේද? චුට්ටක් හරි මොලේ තියෙනවනේ. ඉගෙන ගන්න නැති වුණාට. අනේ මේ පොඩි උනුත් අහගෙන ඉන්නවනේ නෝනා. මොකවත් කියන්න එපා. මොකවත් කියන්න එපා. ආයි මං එහෙම වැරද්ද වෙන්න දෙන්නේ නැහැ නෝනා. තවපෑම නම් තියෙනවා පුරුට අඬාගෙන. ආයි මට කියන්න තියන්න එපා. මොකක්ද ඔය කියවන්නේ? මේ අර මේ හෙට තියෙන රැස්වීමක්. දුවගේ. මාතයට යන්න බැරි මම යන්නන්නට. මට හෙට වැඩක් තියෙනවා යන්න. මම යන්න. ඔහෙට පුළුවන්ද? ඔව් මම යන්න. ඒක නෙමෙයි. කරගෙන ඇවිල්ලා අර නෝනා. ඇවිල්ලා මට හරියට දොස් කියලා ගියා. අයියෝ ඒ මොකද ඒ පාර කරලා තියෙන්නේ? ඒ ළමයා රසයි කියලා අපේ
අයියෝ අපේ ළමයාට කියන්න එපා දෙන්න එපා කියලා. මං කිව්වා මේක එකක් මොනවා නැතයි දන්නේ ඉස්සෙල්ලා. අපිට ඔය ලොකු මිනිස්සුත් එක්ක හැප්පෙන්න බෑ. කෝ දැන් පොඩි එකී. මම හිටියා. පාඩම් කරනවා හ්ම්. මම හිත කොහොමද යන්නම් මේකට. එහෙනම් ඔහේ යන්න. මං ඕනේ නැද්ද එතකොට? ඕන්නේ. මං ගිහින්. ඔය කාලෙකින් වැඩක් සෙට් උනේ. ඔයා යන්න වැඩි. ඒක හත් එකක් වක් කරගෙන එන්නද? හා. සුදීක්ෂා අකුණා දන්නේ නේ නෑ තාම වෙලා තියෙනවා. අද ඔෆිස් ගියේ නෑ නිවාඩු දැම්මද? ඔව් අනේ නිවාඩුවක් දැම්මා. හස්බන්ඩ්ුත් නෑ. වැඩයත්. නිවාඩුවක් දැම්ම මාත්. අර බලන්න කොහොනේ. කීර්තිකුයි හැට්ටකුයි යනවා ඇවිල්ලා. ඒක තමයි මම මෙයාටත් වෙන්නේ. මම කියන්නේ චුට්ටක් තමන්ට ගැළපෙන තැනකට නාන්න බැරි නේද? ඒගොල්ලෝ ඉතරයි ඇවිල්ලා ඉන්නේ. යා විතරයි එහෙම ඇවිල්ලා ඉන්නේ. ලියුමකුත් අතේ තියන්නේ. මේ මං හිතන්නේ ටීචර් යවන්නේ නැති නේද? ගෲප් එකක් නැතුව ඇති. ෆෝන් නෑ ෆෝන් එකක් නැතුව ඇති. අනේ මන්දා. අපේ ළමයා මම අපේ ළමයාට කිව්වානේ ඒ ළමයා වාසිය කරන්නත් එපා කියලා. ටීචර් නෝනේ ජාත්‍යන්තර තරගයක් තිබ්බම අපේ බබා කිව්වා ඒක ප්‍රශ්න ටික නම් ලේසියි කියලා. සමහර විට සිලෙක්ට් කරලා ඇති. එන්න නුනේ යන් යන්නේ. අයිබෝන් මේ හැමෝම අමලා තාත්තලා ඇවිල්ලා නේද ඉන්නේ? ආවා ටීචර්. හරි ඔක්කොම වාඩි වෙන්නකෝ එහෙනම්. මං අද අර හැමෝටම එන්න කිව්වේ එකක් තමයි මේ පද මේ ළමයිගේ වාරි භාගවල ලකුණු දෙනවා. ලකුණු දුන්නා ගෙවලට ඇවිදින් කිව්වද දන්නේ නැහැ ළමයි. මේ පාර පන්තියේ පළවෙනි තමයි අපේ සරසි. ඒ වගේම තව දෙයක් තමයි අම්ලා තාත්තලාට කියන්න තියෙනවා. පහුගිය දවස්වල තිබ්බා මතකද ඔයාලට අපේ ඉස්කෝලේ ජාත්‍යන්තර මට්ටමේ තරගයකට තෝරගන්න පෙරපු මේ පුහුණුවීම් තරගයක්. මයිගේ දැනුම් මිනිම අන්න ඒකට අපේ පන්තියෙන් මගේ පන්තියෙන් ළමෙක් තේරලා ඉන්නවා. කවුද කියලා දන්නේ නැතිනේ හැමෝම නේද? දන්නේ නැද්ද? ඒ තමයි අපේ සරසි. ඉතින් සරසිලාගේ අම්ම. ටීචර්. ඒක මේ අපේ බබාට ලේසි කිව්වා ටීචර්. ඔව් ඒ වුණාට මේ සරසි තමයි තේරලා තියෙන්නේ මේක තරගෙට. අපේ බබාට ඒක ලේසි කියලා කිව්වනේ නේද සුදීක්ෂා? ඒකනේ. වැරදිලාද දන්නේ නැහැ අපි නෙමෙයිම බැලුවේ. එහෙම තමයි සිලෙක්ට් කරලා එවලා තියෙන්නේ. ඇයි මේ සඳසිලාගේ අම්ම එහෙම කියන්නේ? නෑ අපේ බබාට ලේසි කිව්වනේ ඒකයි. ජාත්‍යන්තර මට්ටමේ මේ තරගෙට දෙවෙනි වටේ සුදුසුකම් ලැබලා තියෙනවා සරසි. ඉතින් ඒකට කොළඹ යන්න වෙනවා. මේ සරසිත් අරගෙන සරසිලාගේ අම්මට. සරසිලාගේ අම්මට මොකක් හරි අපහසුතාවයක් තියෙනවා නම් මට කියන්න. මම පුළුවන් විදිහට උදව් කරන්නම්. අපි හැමෝම අත්කුඩියක් දෙමු නේද සරසිට? හරි. එහෙන් තමයි මට මේ කවුරු හිටියත් කමන්නේ කියන්න අපේ බබා දැන් ඉන්න තැන චුට්ටක් චේන්ජ් කරලා මාරු කරලා වෙන තැනකට දාන්න. ඇයි මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? නෑ බබා කැමති නෑ හින්ද. කවුරු ළඟද ඉන්නේ? සරසි ළඟ නේද ඉන්නේ? ඔව්. වෙන ළමෙක්ව දාන්න. ඕකේ මම try කරන්නම්. අපි යන්න. හරි. ටීචර් එහෙනම් මම යන්න. හරි සරසිලාගේ අම්මේ. කොහොම හරි අඬලා ළමයා වර මේකට තරගෙට දාගත්තා නේ ඉවෙන්ට් එකට. හරි දක්ෂයි. බොහොම දක්ෂයි ඔයා. අනේ නෝනා මන් ඉතින්
මම අපිට බෑ ඇත්තටම නෝන්ලා එක හැප්පෙන්න. පින් සිද්ධ වෙයි නෝනා. මගේ ළමයාටයි අපිටයි පාඩුවේ ඉන්න දෙන්න. මං අය ටීචර් එක කිව්වාද? ළමයා අයින් කරලා තියයි. අනේ වලට දුල්ලා නෙමෙයි නෝනා. මෙතනින් කොහොම යයි? නමුත් එතනින් නම් මං හිතන්නේ පුළුවන් වෙයි කියලා. ඔයාලට පුළුවන් දේවල් කරන්න. මම වත් නිතරම කියනවනේ පුළුවන් දේවල් කරන්න. බැරි දේවල් නිකන් අත ගහන්න හදන්න එපා. ඔයාගෙම හොඳට මම කියන්නේ. ඕකට ඔයා හිතනවද මේ රුපියල් 1000ක් 2000ක් වියදම් වෙයි කියලා? ඈ? පුළුවන් දේවල් කරන්න අනේ. හොඳලා හදලා කොහොම හරි